amigos, කොහොමද ඔයාලට? welcome back to my YouTube channel. ඔන්න අද මම weekly vlog එකක් තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද ඉරිදා දවසක්. අද මට මගේ usual Sunday reset එක කරගන්න බැරුවේ. මොකද අද ගොඩාක් busy දවසක්. ගොඩාක් වැඩ තියෙනවා. ඒ නිසා මම හිතුවා අද ඉරිදා දවසේ හෙට සඳුදා දවසේ මම මොනවද කරන්න කියලා vlog එකේ include කරනවා කියලා. උදෙන්ම නැගිටලා මම කරන දෙයක් තමයි වතුර වීදුරුවක් බොන එක. ඉස්සර නම් මම පුරුදු වෙලා හිටියා නැගිට ගමන් ලොකු කිරි කෝප්පයක් බොන්න. හැබැයි ඒක මම කොහොම හරි නවත්ත ගත්තා. නවත්තලා මෙන්න මේ වගේ වතුර වීදුරුවක් බොන්න පුරුදු වුණා. මම හිතනවා ඒක ඇත්තටම හොඳ හෙල්දි හැබිට් එකක් කියලා. ඉතින් මගේ වීඩියෝස් දිගටම බලන අය නම් දන්නවා ඇතිනේ මම ෆ්‍රෙන්ච් ක්ලාසස් යනවා කියලා. ඉතින් උදෙන්ම නැගිටලා මම කරන දෙයක් තමයි මෙන්න මේ වගේ ෆ්‍රෙන්ච් පොඩ්කාස්ට් ටික අහන එක. වතුර ටිකක් බීලා පැයක් විතර ඉඳලා තමයි මම මගේ usual morning tea එක හදාගන්නේ. ඉතින් අදත් මම හදාගන්න යන්නේ white tea එකක්. මේක ඇත්තටම අපේ ඇඟට හොඳ ටී වර්ගයක්. ඉස්සර මම ගොඩාක් පුරුදු වෙලා හිටියා පිටි කිරි බොන්න. හැබැයි ඒක මම කොහොම හරි නවත්ත ගත්තා. ඇත්තටම මටම හිතා ගන්න බෑ මම ඒක කොහොම නවත්ත ගත්තද කියලා. මොකද එච්චරටම ඇඩික්ට් වෙලා හිටියේ උදෙන්ම නැගිට ගමන් ඊට පස්සේ දවල් 10ට ඊට පස්සේ ආය හවසට ඔන්න ඔය වගේ මුළු දවසම ඒක බොන්න පුරුදු වෙලා හිටියා. හැබැයි දැන් කොහොම හරි නවත්ත ගත්ත නිසා මට මාරම සතුටුයි. ඔයාලට මතකද මෙන්න මේ ඕකිඩ් අත්ත මගේ හස්බන්ඩ් සති දෙකකට විතර කලින් මට ගෙනත් දුන්නා. බලන්නකෝ ඒ ඕකිඩ් අත්ත නම් ඒ විදිහටම තියෙනවා. තව ටික කාලයක් තියාගන්න පුළුවන්. අපි හදාගත්ත නීති පැලේ නම් ඔන්න හොඳටම තියෙනවා. මට මාරම සතුටුයි. මේකෙන් සතියේට එකපාරක් හරි අරගෙන මේ පරිප්පුවට දාලා කන්න පුළුවන්. ඉතින් අදත් මම මේ ලෑස්ති වෙන්නේ මේ අපේ ලන්ච් එකට නීති ටිකක් දාලා මේ පරිප්පු එක හදාගන්න. මං කියවනේ අද මාරම බිසි දවසක් කියලා. ඉතින් ඒකට හේතුවක් තමයි අද හස්බන්ඩ් එනවා ටුවර් එකක් ඉවර කරලා කාලෙකට පස්සේ. ඉතින් මම සෙනසුරාදා ඉඳලා මෙහෙම ඇත්තටම ගොඩාක් වෙලා අරගෙන උයන්නේ නැහැ. හැබැයි එයා ටුවර් එකක් ඉවර කරලා එනකොට මම වෙලාව අරගෙන කෑම උයනවා. මොකද එයා හරි කැමති මේ එහෙම ටුවර් එකක් ගිහිල්ලා ආවහම රසට ශ්‍රී ලංකන් කෑම වේලක් කන්න. එයා කැමති ලංකාවේ කෑම කන්න. එකපාරක් මම ඔය පාස්තා සලඩ්ස් එහෙම හදලා තියලා කැමති වුණේ නැහැ. ඉතින් මේ වගේ එන දවසට පොල් සම්බෝලා පරිප්පුවක් ඒ වගේ හදලා තියෙනවා. ඉතින් ඒකෙන් එයා ගොඩාක් සතුටු වෙනවා ඇත්තටම. සාමාන්‍යයෙන් එයා ගෙදර එනකොට මමයි අපේ ලිලි පැංචි මෙන්න මේ වගේ දොර ළඟට වෙලා ඉන්නවා මේ එයා පිළිගන්න. ඉතින් ආව ගමන් එයා කරන දේ තමයි මෙන්න මෙයාව වඩාගෙන හුරතා කරන. මෙයාට ඔහොම හිටියට හොඳටම තරහකින් ඉන්නේ අපේ ලිලිට. මේ දැන් ඔය කරගන්න දෙයක් නැතුව තමයි ඔය ඔහොම බලාගෙන ඉන්නේ. දැන් මම ලෑස්තිනේ අපේ ලන්ච් එක රෙඩි කරගන්න. හැමදාම මම මෙහෙම ප්ලේට්ස් වලට එහෙම දාලා කරීස් අරින්නේ නැහැ. එහෙම කෑම මේසේ එහෙම හදන්නේ නැහැ. හැබැයි මේ වගේ මං කිව්වත් වගේ අර හස්බන්ඩ් ගොඩ කාලෙකට පස්සේ ගෙදර එනකොට මේ වගේ ස්පෙෂලි රසට කෑමක් හදලා තියෙනවා. මොකද ඒකෙන් එයා ගොඩාක් සතුටු වෙන නිසා.
ඉතින් ඔයාලා මගේ වීඩියෝස් වල ගොඩාක් මං ගැන එක එක ප්‍රශ්න අහලා තිබ්බා. මට හරියටම Q&A එකක් කරන්නත් බැරි වුණා. ඉතින් මං හිතුවා වීඩියෝස් අතරමැද ඒ එක එක දේවල් වලට ආන්සර්ස් දෙනවා කියලා. ඉතින් ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි අපි කරන ජොබ්ස් මොනවද කියලා. ඉතින් මගේ හස්බන්ඩ් වැඩ කරන්නේ නැෂනල් ගයිඩ් කෙනෙක් විදිහට. එයා ස්පැනිෂ් ලැන්ග්වේජ් එකේ තමයි ස්පෙෂලයිස් වෙලා ඉන්නේ. එතකොට මම වැඩ කරන තැන ඇත්තටම මට කියන්න බැහැ. මොකද සිකියුරිටි රීසන්ස් නිසා. හැබැයි මම වර්ක් කරන්නේ ෆොරින් සර්විස් ෆීල්ඩ් එකේ. ඉතින් එච්චර තමයි මට කියන්න පුළුවන් මගේ ජොබ් එක ගැන. ඔන්න අමාරුම වැඩ ටික උදේ ඉවර කරලා දැන් හවස වෙලාත් තව මට වැඩ ගොඩාක් තියෙනවා. හැබැයි ඔක්කොම කරන්න කලින් කාලා ඉන්න ඕනේ. මට එච්චරම ලොකු බඩගින්නකුත් නෑ. හැබැයි තියෙන වැඩ ටිකක් මතක් වුණාම කාලෙම හිටියොත් හොඳයි කියලා හිතෙනවා. එන්න එහෙනම් මාත් එක්ක අපේ travel bag එක pack කරන්න. අපි දෙන්න next week එකේ යනවා trip එකක්. මේ අවුරුද්දේ අපිට එහෙම travel plans ගොඩක් තිබ්බේ නැහැ. ඇත්තටම නැති තරම් අපි ගොඩක් නේ කොහොමවත් අපි plan කරේ නැහැ. මොකද මේ අවුරුද්දේ අපේ focus එක තිබ්බේ අපේ ගෙදර. ඉතින් ඒ නිසා අපි එහෙම travel plans අපිට මොනවත් තිබ්බේ නැහැ. හැබැයි ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. අර ගොඩ කාලයක් එක දිගට එකම විදිහට හිටියාම ටිකක් ඔළුවට අමාරුයි. ඉතින් ඉඳලා හිටලා මේ වගේ කොහේ හරි ඇවිදලා ආවහම ආයෙත් අපි රිලැක්ස් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි දෙන්නත් මෙහෙම ට්‍රිප් එකක් දාගත්තේ. ඉතින් ඒ වීඩියෝස් ටික ඔයාලට ඊළඟ බ්ලොග්ස් වලින් බලා ගන්න පුළුවන්. මම දන්නවා ඔයාලා මගේ ලයිෆ් ස්ටයිල් බ්ලොග්ස් වලට හරියම කැමතියි. ඒ වගේම තමයි මගේ travel බ්ලොග්ස් ටිකත් බලන්න කියලා මම ඔයාලට ආදරෙන් ඉන්වයිට් කරනවා. අපි දෙන්න එහෙම travel කරන්න ගොඩාක් කැමති දෙන්නෙක්. අවුරුද්දකට සැරයක් අපි වෙන රටකට යන්න try කරනවා. හැබැයි එහෙම යනවාම කියලා නැහැ. එහෙම try කරනවා. මොකද අපි දෙන්න ගොඩාක් කැමති ලෝකේ දේවල් explore කරන්න. අපි දන්නේ නැති මිනිස්සුත් එක්ක කතා කරන්න. ඒ අනිත් රටවල experiences ගන්න. ඒ වගේ ගොඩාක් දේවල් වලට අපි කැමති. ඉතින් ඒ වගේ travel කරපු videos ගොඩාක් තියෙනවා මගේ YouTube channel එකේ. ඔයාලා ගිහලා බලන්න. අපි දෙන්න යුරෝප් ගිහින් තියෙනවා. ඒෂියන් countries වල ගිහලා තියෙනවා. අපි දෙන්න ගොඩාක් දේවල් experience කරලා තියෙනවා. ඉතින් ඒ vlogs ටිකත් බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් අද ගොඩාක් බිසි දවසක් නිසා මම පොඩ්ඩක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා ඔන්න අපේ usual evening tea එක හදාගන්න තමයි යන්නේ. ඉතින් හස්බන්ඩ් තව sweets shorties වගේක් ගෙනත් තිබ්බා. ඉතින් ඒ ටිකත් එක්කම තමයි අද අපි අපේ හවස tea එක ගන්න යන්නේ. ඉතින් මේ පහුවෙන්දා සඳුදා දවසක් මට වැඩ දවසක්. ඉතින් මේ උදේම මම වැඩට යන ගමන් මම වැඩ කරන තැන නම් මම එහෙම වීඩියෝ කරේ නැහැ. මොකද ඒක restricted නිසා, security reasons ගොඩක් තියෙන නිසා එහෙම මම වීඩියෝ කරේ නැහැ. ඉතින් වැඩ ඉවර වෙලා අපි දෙන්න මේ ලෑස්ති වෙන පොඩ්ඩක් ට්‍රිප් එක යන්න මට පොඩි බඩු වගේක් ඕන කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි ආවා ලේඩි ජේ එකට. ඇත්තටම කිව්වොත් මම ආවේ මට අර මේ ස්ට්‍රෝ හැට් එකක් ගන්න. හැබැයි ගන්න ගියේ එක දෙයක්. හැබැයි බැලුවේ අපි වෙන දෙයක්. දැන් ඇත්තටම අපි දෙන්නගේ ඇස් දෙක යන්නේ අර හෝම් වෙයා වලට. අර ගෙදෙට්ට අවශ්‍ය බඩු. අන්න ඒවට තමයි අපි දෙන්නගේ ඇස් යන්නේ. ඉතින් අපි දෙන්න ඉස්සල්ලාම කරේ මෙන්න මේ හෝම් වෙයා තියෙන මේ ෆ්ලෝ එකට ගිහිල්ලා ඒවා ටිකක් බැලුවා. මාර වරයිටි එකක් තියෙනවා. ඇත්තටම ලේඩි ෂේ එකේ ඔයාලා ගියොත් ඔයාලට හොයාගන්න බැරි දෙයක් නෑ. ඇත්තටම මාරම හොඳයි මේ වගේ දේවල් ලංකාවේ තියෙන එක. ඉතින් ඊට පස්සේ අපි ගියා කූල් ප්ලැනට් එකට. මට ඕන ස්ට්‍රෝ හැට් එක තියෙනවද බලන්න. ඉතින් මෙන්න මේ හැට්ස් දෙක විතරයි තිබ්බේ. හැබැයි ඒ විදිහේ හැට් එකක් නෙවෙයි. ඇත්තටම මම හෙව්වේ නිසා ඒක මං give up කරා. ඉතින් ඊට පස්සේ අපි ගියා අපේ ට්‍රිප් එකට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න.
සාමාන්‍යයෙන් එහෙම ඕනම කෙනෙක් යනකොට ට්‍රිප් එකක් යනකොට අර මොන හරි පාන් හරි බිස්කට් හරි ඊට පස්සේ නූඩ්ල්ස් වගේ අරගෙන යනවානේ. ඉතින් අපි ඒ බඩු ටිකත් අරගෙන එතනම තිබ්බ ෆුඩ් කෝට් එකේ රෑට ඩිනර් එකත් අරන් යනවාම කියලා හිතාගෙන ගත්තා චීස් කොත්තු දෙකක්. මාරම රසයි මේ කාගියසගේ තිබ්බ චීස් කොත්තු එක නා. ඉතින් ඩිනර් එකත් අරගෙන shopping කරලා අපි දෙන්න ගෙදර එන්න පිටත් වුණා. අපි දෙන්නගේ ආසම සින්දුවක් අහගෙනම බලන්නකෝ ඔයාලා මේ සින්දුව අහලා තියෙනවද කියලා. ඔන්න ඒ විදිහට තමයි මගේ ඉරිදා දවසයි සඳුදා දවසයි ගත කරේ. ගොඩක්ම අපි අපේ ට්‍රිප් එක යන්න ප්ලෑන් කරා සහ ඒකට ප්‍රිපෙයාර් වුණා. ඉතින් සඳුදා දවසෙත් අපි පැක් කරගත්ත අපේ බඩු ටික. ඊට පස්සේ අපි යන්න කියලා මේ හදාගත්ත රසම රස සීනි සම්බල් එකක්. මේක මාරම රසයි. මේක මම නෙවෙයි හැදුවේ, මගේ හස්බන්ඩ් හැදුවේ. මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා මට වඩා රසට මුයන්න පුළුවන් හස්බන්ඩ් කියලා. මාරම සුවඳයි මේ සීනි සම්බල් එක සහ මාරම රසයි. ඉතින් මේ වගේ චුටි කැම ටිකකුත් හදාගෙන තමයි අපි අපේ ට්‍රිප් එක යන ලෑස්ති උනේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ ඊළඟ වීඩියෝ එකත් එන්ජොයි කරයි කියලා. අල channel එකට අලුත් කෙනෙක් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක කැමති නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.